නෑ ඒ කියන්නේ ඒක ලොකු වෙන්නේ මොකක්ද දන්නවද? nothing box එක. ඒගොල්ලන්ට තියෙනවා nothing box එක. ලොකුකින් වැඩක් නැහැ එතකොට බුද්ධිමත්කමට බලපාන. අනිත් එක ගෑණියෙකුට පොඩ්ඩක් හරි මොනවා හරි වුණොත් මේක ජීවිත කාලෙම කියවනවනේ. මිත්‍යාවක්. දැන් මේ හොයාගෙන තියෙනවා පේරුවල ඇත්තටම වෙලා තියෙන්නේ ගෑනුත් දඩේ මේ ගිහිල්ලා. ළඟ තියෙන ඔය පණුව අරේ මේ අල්ලන් කෑවා කියලා මේගොල්ලෝ හිතන් ඉන්නේ. සත වර්ෂ ගාණක් තිස්සේ මේ තැන දීලා ඉඳලා තියෙන මෙයාලව තේරෙන්නේ ඉඳලා. අර ගොල්ලෝගේ තව එකක් තියෙනවලු ලොකු. කාගේද? අර ගොල්ලෝගේ උඩද යටද? යට ඉතින් යට නෙමෙයි උඩත් ලොකුයිලු. ඔලු කට්ට අස්සේ තියෙන එක බ්‍රේන් එක. සීලව නෑනේ. පොඩියව නෑනේ. නෑ නෑ අපිට වඩා. ඒගොල්ලෝ අතර පොඩි තියනවද දන්නේ නෑ. අපිට වඩා කොහොම හරි ඒගොල්ලෝගේ බ්‍රේන් එක 10%ක් ලොකුයිලු. හරිද? ඒ හින්දා කට්ටිය ටිකක් සත වර්ෂ ගණනාවක් ආඩම්බරෙන් අහංකාරකමින් හිටියා. වගේ එක ලොකුයි. අපිට ගෑනුන්ට වඩා ලොකු බලයක් තියෙනවා. ඒ නිසා අපි හරිම බුද්ධිමත් ගෑනුන්ට වඩා කියලා. ඒගොල්ලෝ හිටිය කාලයක් සත වර්ෂ කීපයක් හිටියා එහෙම. දැන් හැබැයි හොයාගෙන තියෙනවා. ඒකක් නෑ කියලා. නෑ. ඒ කියන්නේ ඒක ලොකු වෙන්නේ මේ ඒගොල්ලෝගේ ඇඟ ලොකුයිනේ. ඒ හින්දා මොලේ ලොකු. ඇඟට සාපේක්ෂව මොලේ ලොකුයිලු. කියන්නේ ගෑනුන්ට වඩා සාමාන්‍ය ලොකුයිනේ. නැත්නම් ඉතින් මේ දැන් අලියාගේ මොලේ ලොකුයිනේ. අලියෝ එහෙනම් ප්‍රොෆෙසර්ස්ලා ඉන්න බෑ දැන්. ඒ හින්දා මේ ලොකු එක එච්චර එහෙම අදාළත් නැහැලු. හැබැයි මේ ඊට වඩා මේ ඔය ලොකු පොඩි කියන එකට වඩා කේස් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? මහා බරපතල වෙනසක්. ඒ කියන්නේ මහා බරපතල වෙනසක් ගෑනුයි පිරිමින්ගේ මොළ දෙක අතර තියෙනවලු. කොටින්ම කියනවා නම් රැට නිදා ගන්නකම් ඇස් දෙක පිය වෙනකම් ඔය ජෝඩුව එකට ඉන්නේ කොහොමද කියන එක විශ්වය ජනකයි. ඒ කියන්නේ ඒ තරම් වෙනස්. කොහෙන්ද වෙනස් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඒගොල්ලෝගේ මොලේ වැඩ කරන්නේ බොක්ස් විදිහටලු. ඒ කියන්නේ වයිෆ්ට එක බොක්ස් එකයි තව නෑදෑ අම්මට එක බොක්ස් එකයි ළමයින්ට තව බොක්ස් එකයි රස්සාවට තව බොක්ස් එකයි දේශපාලනයට තව බොක්ස් එකයි යාළුවන්ට එක යාළුවන්ට එක බොක්ස් මේ බොක්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ එකම බොක්ස් එකක්වත් තව බොක්ස් එකක් එක්ක අන්තර්ක්‍රියා කරන්න හැදුවා. ගෑනු අයගේ කොහොමද ඔයා හිතන්නේ? ගෑනු අයගේ නම් බොක්ස් දෙකක් ගත්තොත් ඒකට සම්බන්ධයි. සම්බන්ධයි. දෙකක් විතරක් නෙමෙයි. 10ම බොක්ස් එකක්ම එකකට කලවල්ලු. ඒ කියන්නේ මේ එතකොට වාට හිතාගත්ත හැකිද? ඒකට හේතුව මොකක්ද දන්නවද? බ්‍රේන් එකේ මේ කොටස් දෙකක් තියෙනවානේ වම දකුණ කියලා. ඔය වම දකුණ කියන කොටස් දෙක ගෑනු අයගේ මේ අන්තර් මේ සම්බන්ධයි. ඔය දෙන්න එක එකතු වෙලා තමයි යා වැඩ කරන්නේ. පිරිමියා කොහොමද මාර කනෙක්ටඩ් කරන්නේ? ඒගොල්ලෝ කොහොමද දන්නවද? ඒගොල්ලෝගේ අර මෙහෙම එක කොටසේ වම් මොලේ තමයි මම හිතන්නේ ඒගොල්ලෝගේ වැඩිම මේකක් තියෙන්නේ. ගෑනුවගේ අර දෙකම මේ එකට මේ අන්තර්ක්‍රියා කරලා අර සම්බන්ධතාවය කියන එක කනෙක්ෂන් එක කොටස් වල එකකට එකක් කනෙක්ෂන් එක තියාගන්න. අරගොල්ලන්ගේ එහෙම නෙමෙයිලු එකයි මේවා කරන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට තව මේ සුවිශේෂී බොක්ස් එකක් තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ට විතරයි මේ බොක්ස් එක තියෙන්නේ කියලා. මොකද්ද දන්නේ නැහැ. ඒ වුණාට ඒ බොක්ස් එක අපිටත් තියෙනවා. මොකක්ද දන්නවද? nothing box එක. ඒගොල්ලන්ට තියෙනවලු nothing box එක. නෑ නිකන් ඉන්නවා කියලා හිතන්නකෝ. ඔය මොකද කරන්නේ? නෑ කල්පනා කරන්න මොනවා? නෑ මුකුත් නෑ. ඒකට අපිට වෙන්නේ කල්පනා කරනවා වගේ වෙන්නේ. ඒ වුණාට යාට මුකුත්ම වෙන්නේ නැහැලු. ඒක මෙහෙමයි ඒගොල්ලෝ හිතා ඉන්නේ මේ ඒගොල්ලෝ හරි ආඩම්බරයකට ගෑනු ගානවා කියලා හිතයිනේ. ගෑනුන්ටත් nothing box එක තියෙනවා. ඒක ඒගොල්ලන්ට මීටර නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මීටර නැත්නම් මොකද දන්නවද? ඒගොල්ලන්ට දැන් මේ පේන්නේ නැහනේ. මුකුත් ගෑනු කෙනාව තේරෙන්නේ නැහනේ. ඔව් ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලොන්ටයි අපිටයි තියෙන වෙනස මොකක්ද දන්නවද? අපිට පුළුවන් ඒගොල්ලොම තේරුම් ගන්න. ඔව් ඒගොල්ලන්ට සම්මත ජාතිය බෑනේ අපිව තේරුම් ගන්න. ඒක හේතුව මොකද දන්නවද? දැන් ඒගොල්ලෝ එකට නිකන් ගෑනුම තේරුම් ගන්න බෑ අප්පා මොකද්ද මන් දන්නේ මුන්නම් මහා එහෙමනේ ඉන්නේ ලොක්කෝ වගේ. ඒ වුණාට ඒකට හේතුව අර අන්තර්ක්‍රියා කරන්නේ නැති එක. අයියෝ. ඒ කියන්නේ මේ අර කොටස් අන්තර්ක්‍රියා කරන්නේ නැති එක. ඒතකොට අපේ ඒක ක්‍රියා කරන හින්දා අපිට මේ පුළුවන් ඒක. ලොකුකින් වැඩක් නැහැ ෆන්ක්ෂන් වෙන විදිය වෙනස්.
ලොකේගේ හැටියට මම ඉතින් වැඩ ගොඩක් කරා ඔව් වෙන්න ලොකුණා අරකට ලොකුණා කියලා ඒව ලොකු එකක් නෑනේ අයියෝ අපිට මේ කොටස් දෙකේම verbal sentence දෙකක් තියෙනවලු ඒක නිසා මේ අර ටට්ටක් ගාලා ඉතින් ඕන දෙයක් හැංගීමක් වුණත් ඕන දෙයක් මේ ඉමෝෂන් එක කියන්න මේව කරන්න පුළුවන් අරගලුන්ගේ එකයිනේ ඉතින් එක පැත්තක විතරයි වැඩ කරන්නේ ඒ හින්දා ගොල් වෙලා වගේ පොරක් ඉතර කතා කරන්නේ නැත්තේ ඒකද ඉතින් සමාජාතිය තේරුම් ගන්න පුළුවන් බෑ කවදාවත් තේරුම් ගන්න බෑ නිදාගත්තාම විතරයි සරසිල්ල ඉන්න පුළුවන් එතකොට බුද්ධිමත්කමට බලපාන්නේ ජාල වෙලා තියෙන නෙට්වර්කින් කොහොමද වැඩ කරන්නේ ඊට පස්සේ ස්නායු වල තියෙන කාර්යක්ෂමතාවය ග්‍රේ මැටර් එක වයිට් මැටර් එක ඒවා කොහොමද හැසිරෙන්නේ ඔය වගේ තව ඔන්න ඔය වගේ කාරණා ඊට පස්සේ ඉගෙනීම ඉගෙන ගන්න දේවල් ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක මොලේ භාවිතා කරන විදිය ඒ වගේ දේවල් වලින් දැන් ඔය මේ ලොකුයි කියලා කියනවනේ බ්‍රේන් එක. ඔව්. ඕක ඇත්තටම හැදෙන්නේ උපතින්ද නැත්තම්? උපතින් නැත්තම් වෙන කොහෙන්ද? ඒ ටෙස්ටෙස්ටරෝන් වලිනුයි ටෙස්ටෙස්ටරෝන් බලපානවලු එයාගේ ඇඟ ලොකු වෙන්න. ඒකනේ එයාලට මසල්ස් එහෙම ලොකු වෙන ඒගොල්ලෝ ආඩම්බරෙන් ඉන්න එක. මේක. මම පොඩි ගා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර මසල්ස් වලට වැඩි ස්ට්‍රෙන්ත් එකක් කියන්නේ එයාලට වැඩක් නෑනේ මේ ලාරිස්සේ වගේ. නෑ ඒගොල්ලන්ට ළමයි හදන්නේ නෑනේ. ළමයි හදන්නේ නැති නිසා ඒගොල්ලන්ගේ මසල්ස් වලට ස්ට්‍රෙන්ත් එක යනවා. ගෑනු අයගේ ඒක තියෙන්නේ ළමෙක් හදන්න ඕන කරන විදිහට ඒතෙන්ට එනර්ජි යන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලන්ගේ මසල් නැත්තම් මේ මසල්ස් වුණොත් මේවා නඩත්තු වෙන්නේ නෑ. ඒක නිසා තමයි අර ගෑනු අයට ලොකු වෙලා නැත්තේ. නැතුව මේ වෙන මොකකටද නෙවෙයි. ඒක නෙවෙයි ඉන්ට්‍රස්ටිංම කාරණේ. ඒ කියන්නේ දැන් ළමයා ඉන්නවා. ළමයා බලන අතරේ දෙන්නකෝ බලන්න මොකක් හරි මේ තව ලුණු සුද්ධ කරන්නකෝ දෙන්නකෝ. මොකද කරන්නේ? ලුණු සුද්ධ කරයි. නැත්නම් ළමයා කැලේකෝ නැත්නම් ලුණු ගෙඩිය විතරක් සුද්ධ කරයි. ඒ වැඩ දෙකක් තුනක් එකට කරන්න පුළුවන් විදිහට ෆන්ක්ෂන් වෙන්න නෙමෙයි ඒගොල්ලන්ගේ මේක හැදිලා තියෙනවා කියන්නේ. ඒක ඒගොල්ලෝ දැන් මේ මම අහගෙන සමහර අය කියනවා මේ දීර්ඝ කාලයක් තිස්සේ ළමයි බලා ගැනීම නිසා තමයි මේ ඒගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා නෙමෙයි අර බ්‍රේන් එක ෆන්ක්ෂන් වෙන්න වෙන විදිහකට. ඒක නිසා ඒගොල්ලන්ට එකකට වඩා මේ ફોකස් කරන්න පුළුවන් විදිහට නෙමෙයි හැදිලා තියෙන්නේ. ගෑනු අයගේ මල්ටි ටාස්කින් වලට තමයි බ්‍රේන් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා ළමයා මෙහෙම යන අතර ඒකත් පේනවා අරකත් තව වැඩකුත් කරන්න පුළුවන් අරව. නමුත් අරයට ඒක දුන්නොත් එහෙම ඇයි තමසට බැරි ලුණු සුද්ධ කරන ගමන් ළමයා බලන්න. ඒවනේ බෑනේ උනට මලාට බෑ. ග්‍රේ මැටර් එකයි වයිට් මැටර් එකයි කියලා බ්‍රේන් එකේ තියෙනවා. මේ එච්චර අපි ගොඩාක් කියන්න ඕනේ නැහැ. ඉතින් අපිට වැඩක් නැහැ. අපි මොකද විද්‍යාඥයෝ වෙන්න යනවනේ වෙලේ. ඉතින් අපිට අල්ලලා දැනගන්න ඕනේ. ග්‍රේ මැටර් එකයි වයිට් මැටර් එකයි කියලා තියෙනවා. පදාර්ථ ස්වභාවයන් දෙකක්. ඉතින් ඒක ග්‍රේ මැටර් එක ගෑනුවයික වැඩිලු. ඉතින් අනිත් එක තමයි හිපෝකැම්පස් එක. ගෑණියෙක්ට මලාට වෙන දේවල් අමතක වෙන්නේ නැහැ. අරකට පටගාලා අමතක වෙනවා. පටගාලා අමතක වෙන්නේ ගෑනුවයික හිපෝකැම්පස් එක මේ වැඩි. ඒගොල්ලන්ට ඒවා එක්ටිවේට් එක වැඩි. අරගොල්ලන්ට ටක් ගාලා අමතක වෙනවනේ. ටක් ගාලා අමතකයි ඕන දෙයක්. ඔය මේ ලෝරාන්නේ. ඒක තමයි. අනිත් එක ගෑණියෙකුට පොඩ්ඩක් හරි මොනවා හරි වුණොත් මේක ජීවිත කාලෙම කියවනවනේ. නැත්නම් ඒකක් හදන්න කියලා. දැන් විනාඩි 5කට ඒකක් හදන්න කියලා. ඊළඟට කියනවා ළමයා පොඩ්ඩක් හොදන් එන්නේ. ඊට පස්සේ දෙකෙන් එකක් තෝරගන්න බෑ යා. ඒක නෑ. ඒක හදනවද ළමයා බලනවද? ඒක හදනවද ළමයා බලනවා. හරියට දුවලා මේක දුවලා අන්තිමට. ඔවුන් නෑ. අන්තිමට ගෑණියෙක් නඩම දෙකම කරන්න වෙනවා. ඒක නිසා වරකට එකයි. කියන්න ඕනේ වරකට එකයි. තව එකක් දඩේමේ යන එක. දඩේමේ ගිහිල්ලා තියෙන ඒගොල්ලෝ විතරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ හින්දා තමයි යාළුවට අර මොලේ ලොකු වෙලා තියෙනවා කියලා හිතාගෙන එහෙම කතාවකුත් තිබ්බා. ඒ වුණාට මේ දඩේමේ ගිහිල්ලා තියෙනවා මේ ගෑනු අය. ඒක සම්පූර්ණ බොරු මිත්‍යාවක්. දැන් මේ හොයාගෙන තියෙනවා පේරු වල මේ ඇටකටු ඔය අරවම හොයන ඒ කියන්නේ මිනි වලක ගෑනු අය 150 30 150 අතර මේ කියන්නේ ඒගොල්ලෝ දඩේමේ ගියා කියලා. ඔව්. දඩේමේ ගියා මේක නිසා මේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්න මේ අර මේ දඩේමේ ගියපු හින්දා මේගොල්ලෝගේ බ්‍රේන් එක වෙනම විදියට ඩෙවලොප් වුණා ફોකස් එක වෙනම එකක් වුණා එහෙම කියලා තියෙනවානේ ඒක එහෙම නෙමෙයි ඇත්තටම වෙලා තියෙන්නේ ගෑනුත් දඩේමේ ගිහිල්ලා අර බ්‍රේන් එක වෙනස්
අය මේගොල්ලෝ පසල විදියට වෙනස්. ඒ නිසා මේ ඒගොල්ලන්ට අර ඒක හැකියාව මේ කියන්නේ වැඩ කරන විදි ඕගනයිස් වෙන විදි දෙකක්. ඒ කියන්නේ අපෙන් ඕගනයිස් වෙලා අපෙන් ඕගනයිස් වෙනවා. අපෙන් අහගෙන යනවා. ඉලක්ක අරගෙන කියනවා මොකද වීරයි. ලොකු එකේ මෙදිවල ඔන්නෝක. වැඩන්නේ කියන්නේ මේ ඉතින් අර ඒ දඩේමේ ගිහිලා තියෙනවලු ඇත්තටම කාන්තාව. ඒක නිසා මේ කාන්තාවත් හොඳ දඩයක්කාරියෝ. නේන්සි බාස්නෑ මේගොල්ලෝ හිතන්නේ අපි තමයි මේ මේගොල්ලෝ හිතන්නේ අපි එනකන් දඩයන් කරලා සතෙක් අරගෙන එනකන් ගෑනු අය ගෙදරට වෙලා මේ බලන් හිටියා කියලා බඩගින්නේ. ළඟ තියෙන ඔය පණුව අර එහෙම අල්ලන් කෑවා කියලා මේගොල්ලෝ හිතන්නේ. මිනිස්සු ඉඳලා තියෙන කණ්ඩායම් විදියට මිනිස්සු ඉඳලා තියෙන කණ්ඩායම් විදියට ඒ නිසා මිනිස්සු ගෑනු මිනිස්සු මේ පොදුවේ තමයි මේව කළා දැන් ළමයි බලාගෙන තියෙනෙත් පොදුවේ ගෑනු විතරක් නෙමෙයි මිනිස්සුත් ඒක බලාගෙන තියෙනවා දඩියමට හැකියාවක් තියෙන කාන්තාවුනුත් ඉඳලා තියෙනවා ඉන්ටෙලිජන්ස් එක කියන එක එක්කනාගේ ගෑනු පිරිමි කියලා එකක් නෑනේ ඒක ඔව් ඒක මොකද මේ එහෙම නොවුනා නම් මෙච්චර කෑම නිෂ්පාදනය කරගන්න ඒ කියන්නේ අවශ්‍ය කරන කෑම ගෝත්‍රයට ඕන කරන කෑම ගෑනු අයත් එහෙම දඩේ මේ නොගියා නම් හොයාගන්න බෑලු ඔව් දැනටත් ඉතින් ඇත්තේ ඒකනේ ගෑනු අය කොච්චර රස්සාවල් කරනවද අනිත් එක රස්සාවල් කරලා ගෙදර ඇවිල්ලා වැඩත් කරලා මේවා කරලා ඔක්කොම මේවා කරලා ඉන්නවා මේ නමුත් මේගොල්ලන්ට එහෙම බෑනේ ඒ කියන්නේ මේ එහෙම මේ ගෙදර ඇවිල්ලා රස්සාවත් කරලා ගෙදර ඇවිල්ලා උයන්ඩත් කිව්වොත් එහෙම පිස්සුනේ ඔව් එහෙම කරගන්න බෑනේ ඇත්තට ඒක මේ මම කලින් හිතන් හිටියේ පුරුෂාධිපත්‍යයක් කියලා දැන් විතරනේ එහෙම නෙමෙයි මේගොල්ලන්ට මේ වැඩ දෙක තුනක් කරන්න බෑ එක්ක ගෙදර ඉඳන් උයන්ඩ ඕනේ එක්ක රස්සාවට යන්න ඔව් ගෑනුවට දෙකම පුළුවන් ගෑනු අය දඩේ මෙත් ගිහිල්ලා එවිලා ගිනි ගොඩක් ගහන්න දෙකෝ ඉතින් අපි මේ අපිට යාළුවා ඉතින් තේරෙනවා ඉතින් අපි එන්න යාළුවා කැන දීලා සතවර්ෂ ගානක් තිස්සේ මේ කැන දීලා ඉඳලා තියෙන මෙයාලව තේරෙන ඉන්න පොඩි ළමයි වගේනේ ඇත්තටම ඒක නිසා තැන දීලා හිටියාම ලේසි හරි ඉතින් මේ ගෑනු පිරිමි අතර තියෙන්නේ මේ උස් පහත්කම් වලට වඩා තියෙන්නේ අර මේ ඒ දෙකල වෙනස් ඒක තමයි කතාව. ඔය වෙනස තේරුම් ගත්තොත් මං කියන්නේ හොඳට මේ ඒ කියන්නේ ඒක රණ්ඩුවක් වෙනවට වඩා ඒකට hina වෙලා මේ ඒක එන්ජොයි කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මට ඉස්සර තරහ ගියපුවා දැන් ඒක දැනගත්තට පස්සේ තරහ යන්නේ නැහැ hina යනවා. ඒක දැක්කම